අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ගෙදරදී හෙල්දි විදිහට ඩෝනට් හදාගන්නේ කියලා. පුංචි ළමයි ඩෝනට් කන්න ගොඩාක් ආසයි. ඒ වුණාට මම නම් කඩෙන් අරන් දෙන්න හරි බයයි. මොකද ඒවට රසකාරක ගොඩාක් දාලා තියෙන නිසා. පැණි රස කෑම ඉතින් ගොඩක් හොඳ නැහැ. නමුත් ඉඳලා හිටලා හරි කන්න අපි ගෙදරම ළමයින්ට හදලා දෙන්න පුළුවන් නම් ඒක ඉතා වටිනවා. ඉතින් බලමු අපිට මොනවද ඕන වෙන්නේ කියලා. බිත්තර දෙකක් ගන්න. මං අද ගත්තේ පවුඩර් ෂුගර් ග්‍රෑම් 125ක්. සීනි කුඩු කරලා වලට ගන්නත් පුළුවන්. දැන් බිත්තර සහ සීනි මේ වගේ හොඳට කලවම් කරගන්න. බටර් ග්‍රෑම් 100ක් මේ විදිහට මෙල්ට් කරලා දාගන්න. හොඳ ඔයිල් එකක් තියෙනවා නම් ඒක එකතු කරත් කමක් නැහැ. පිටි ග්‍රෑම් 150කට බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරලා ගන්න. දැන් සේරම එකට හොඳට මිශ්‍ර කරන්න. කිරි කෝප්ප කාලකට ලෙමන් තේ හැඳි කාලක් එකතු කරගන්න. දැන් මේක මිශ්‍රණයට එකතු කරගන්න. ඒ වගේම වැනිලා තේ හැන්දක් දාන්න. මිශ්‍රණය හොඳට කලවම් කරාට පස්සේ මේ වගේ දියාරු ගතියක් එන්නේ. මම දැන් මේ මිශ්‍රණය බෝතලයකට දාගන්නවා මෝඩේ සිදුරු කරපු. මොකද එතකොට අපිට හරි ලේසි මේක ඩෝනට් මේක එකට දාන්න. ඔයාලට හැන්දක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන් දාන්න. දැන් ඔයාලගේ ඩෝනට් මේක එක ප්ලග් එකට ගහන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තෙල් ටිකක් ස්ප්‍රේ කරගන්න. තෙල් වැඩිපුර ඉහුණා නම් ඒ ටික කොල කෑල්ලක් අරගෙන පිහලා දාන්න. අපිට මේකට තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඩෝනට් මේක එක චුට්ටක් රත් වුණාට පස්සේ මෙන්න මේ විදිහට මිශ්‍රණය ඩෝනට් මේක එකට දාගන්න. ඔයාලට හැන්දකින් උනත් මේක දාගන්න පුළුවන්. මට මේ විදිහට ලේසි නිසා තමයි මම මේ වගේ බෝතලයක් පාවිච්චි කරන්නේ. මම අද පාවිච්චි කරපු ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම ඕගැනික්. මිශ්‍රණය දාලා ඉවරනාට පස්සේ ඩෝනට් මේක එක වහන්න. ඒකේ රතු පාට ලයිට් එකක් පත්තු වෙලා තියෙන්නේ. කොළ පාට වුණාම ඔයාලා මේ ඕපන් කරලා බලන්න. ඩෝනට් ගොඩක් පුංචි නිසා ඉක්මනට හැදෙනවා. මේක හරිම සොෆ්ට්. හදාගත්ත ඩෝනට් ටිකට අපි දැන් කොහොමද ඩිප් එකක් හදාගන්නේ කියලා බලමු. මම මෙතන චොක්ලට් ග්‍රෑම් 150ක් ගත්තා. දැන් ඔයාලා මේ චොක්ලට් ටික මෙල්ට් කරගන්න ඕන. දැන් ඔයාලා මෙල්ට් කරගත්ත ඩිප් එකට මෙන්න මේ විදිහට ඩෝනට් ටික දාලා කෝට් කරගන්න පුළුවන් ඔයාලට. මම පාවිච්චි කරේ බේකින් චොක්ලට් නිසා ඒක ටික වෙලාවක් යනකොට ආපහු මේ විදිහටම හයි වෙනවා තිබුණ විදිහටම. චොක්ලට් කෝටින් එක ඉක්මනට හයි වෙන නිසා ඔයාලට ඩෝනට් එක ඩෙකරේට් කරගන්න පුළුවන් ඉක්මනින්ම. මං අද ස්ප්‍රින්කල්ස් ටිකක් ඇඩ් කරනවා ඩෝනට් ටිකකට. ටිකක් මේ විදිහටම තියෙනවා. ඔයාලට කැෂූ නට්ස් හරි මොන හරි නට්ස් වර්ගයක් පුංචියට කඩලා උඩින් දාන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට ග්ලේස්ඩ් කෝටින් එක හදාගන්න පුළුවන්. ග්ලේස් කෝටින් එක හදාගන්න මම මෙතන ගත්තා කප් භාගයක් අයිසින් ෂුගර්. ඒ වගේම ලෙමන් හැන්දක් ගත්තා. මෙතන කිරි අරන් තියෙනවා මේස හැඳි 2-3ක්. හොඳට මේ වගේ මිශ්‍ර කරගන්න. ගොඩාක් තියට ගන්න එපා. දැන් ඔයාගේ ඩෝනට් ටිකක් අරගෙන මේකේ ඩිප් කරගන්න. කීපයකට මම ස්ප්‍රින්කල්ස් ඇඩ් කරා.
ඉතින් බලන්න කඩේ ඒවටත් වඩා ලස්සනට ඒ වගේම ගොඩක් ලොකුවට නැතුව පුංචි ඩෝනට් වලට හදාගන්න පුළුවන්. එතකොට අපිට මේ පෝෂන් එකත් පොඩි වෙනවනේ. ලොකු ඩෝනට් එකක් දෙන්න ඕනේ නැහැ. පුංචි එකක් දෙන්න පුළුවන්. ගොඩක් වෙලා යන්නේ නැහැ. මේවා පිපෙන්න තියන්න ඕනේ නැහැ. පුංචි ළමයිගේ බර්ත්ඩේ පාටි එකකට උනත් ඔයාලට ලස්සනට මේක ඩෙකොරේට් කරලා ගෙනියන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ඕගනික් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා හදා ගන්නකොට බය නැතුව පුංචි ළමයෙකුට දෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් මගේ රෙසිපි එකට ඩෝනට් හදලා බලන්න. ඔයාලට ඩෝනට් මේක ගන්න පුළුවන් ඔන්ලයින්. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. හදලා බලලා කමෙන්ට් කරන්න.